ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මම අද ඔයගොල්ලන්ට ගෙනාවා ඔයගොල්ලන්ගේ නිවාස සීනය සැබෑවක් කරගන්න පුළුවන් වෙන විදිහේ නිවසක්. ඒ කියන්නේ මම අද ඔයගොල්ලන්ට පෙන්වන මේ නිවස ඇත්තටම ලක්ෂ 50ක් වගේ මුදලකට නිර්මාණය කරගන්න පුළුවන් වෙන විදිහේ නිවසක්. මේ දවස්වල තියෙන රේට් එකත් එක්ක ලක්ෂ 50ක් වගේ මුදලකට මේ නිවස ඇත්තටම නිර්මාණය කරගන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට අද පෙන්නනවා. මේ නිවාස සැලැස්මත් එක්ක ඒ වගේම තමයි මේ නිවාස සැලැස්මට අදාළ වෙන වියදම් එක්ක. ඒ කියන්නේ මම කොටස් වලට කඩලා මේ දේවල් වලට මේ වියදම් තමයි යන්නේ කියන එකත් එක්ක මම ඔයගොල්ලන්ට පෙන්නනවා මේ නිවස මේ ගානට හදන්න පුළුවන් කියන එක ගැන. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ නිවසත් නිර්මාණය කරනකොට මේ සැලැස්ම හරි නැත්නම් මේ වගේ සැලැස්මක් ඔයගොල්ලෝ නිර්මාණය කරගන්නකොට කොහොමද ඔයගොල්ලන්ට වියදම අඩු කරගෙන නිවස නිර්මාණය කරගන්නේ මොන වගේ සැලැස්මකටද යන්න ඕනි මොන වගේ මුදල් කළමනාකරණයක්ද කරන්න ඕනි කියන එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි අද මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පුළුවන් ත්‍රිමාන සජීවීකරණ ඡායාරූප වලින් බලන්න මේ නිවසේ පෙනුම කොහොමද පිටත පෙනුම කොහොමද කියන එක ගැන. ඒ වගේම තමයි ඇතුළ පෙනුම කොහොමද කියන එක ගැන. මම දිගපළලත් එක්කම මේ ෆ්ලෝ ප්ලෑන් එකේ කොහොමද ස්පේස් එක වෙන් වෙලා තියෙන එක ගැන කතා කරනවා. අනිත් දේවල් වාස්තු විද්‍යානුකූලව කොහොමද ගැළපීලා තියෙන්නේ කොහොමද අපි මේ දේවල් එකතු කරගෙන තියෙන්නේ කියන එක ගැන. ඒ හැම දෙයක් ගැනම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. දිගටම එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. හරි එහෙනම් අපි කොටසෙන් කොටස කතා කරන්න පටන් ගමු. අපි මුලින්ම බලමු මම මේ ඔයගොල්ලන්ට අද ලක්ෂ 50කින් නිර්මාණය කරගන්න පුළුවන් කියලා කියන මේ නිවාස සැලැස්ම කොයි වගේද කියන එක ගැන. ඒක ගැන කතා කරන්න මගේ මේ තිරේ එක පැත්තකින් මම දානවා ඔයගොල්ලන්ට මේ නිවසේ සැලැස්ම. ඔයගොල්ලෝ බලන්න මුලින් මම එන්ට්‍රන්ස් එකෙන් තමයි පටන් ගන්නෙ. එන්ට්‍රන්ස් එකේදී ඉස්සරහට දාලා තියෙනවා අඩි 10ක් පළල අඩි 5ක් පළල මේන් එන්ට්‍රන්ස් ලොබි එකක්. ඒ කියන්නේ අපි කියනවා නම් පුංචි ස්තූපයක්. ඒ ස්තූපයෙන් තමයි මේ නිවසට ඇතුල් වෙන්න තියෙන්නේ. නිවසට ඇතුල් වෙන්න මේන් ඩෝ එක තියෙනවා. මේන් ඩෝ එකෙන් නිවසට ඇතුල් වෙනවත් එක්කම තියෙන්නේ ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එක තියෙනවා අඩි 10යි 12ක ප්‍රමාණයක ලිවින් ඒරියා එකක් තමයි මේකේ තියෙන්නේ. කියන්නේ කුඩා ලිවින් ඒරියා එකක් තියෙන්නේ. ඒ වුණාට මේ ලිවින් ඒරියා එකත් එක්කම තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ ඩයිනින් ඒරියා එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. කියන්නේ ලිවින් ඩයිනින් කියලා වෙනම කාමර වලින් බිත්ති වලින් වෙන් කරලා නැහැ. එතකොට දිග ලිවින් ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ කොටස පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ලිවින් ඒරියා එක විදිහට. අපි හිතමු ගෙදර සාදයක් වෙලාවකදී අමුත්තම් ප්‍රමාණය වැඩි නම් ඔයගොල්ලන්ට මේ ලිවින් ඒරියා එක අඩි 10යි 12 කියන ප්‍රමාණය තිබ්බ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ලිවින් ඒරියා එකටම අලලාම තමයි තියෙන්නේ ඩයිනින් ඒරියා එක. එතකොට ඒක ඔයගොල්ලන්ට මේ නිවස භාවිතා කරනකොට ගොඩක් හොඳ පහසුවක් වෙන විදිහට තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කතා කරන්නම් මේ නිවසේ කිචන් එක ගැන. ඔයගොල්ලන්ට දැන් මම කිචන් එකේ තියෙන ඒරියා එක මගේ ස්ක්‍රීන් එකේ ලොකු කරලා පෙන්නනවා. ඔයගොල්ලෝ ඒකත් එක්කම බලන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද අපි ඉඩ මැනේජ් කරන එක ගැන, ස්පේස් එක මැනේජ් කරන එක ගැන කොහොමද කරලා තියෙන්නේ කියන එක. ඩයිනින් එකට පේස් කරලා තමයි කිචන් එක තියෙන්නේ. ෆුල් කියන්නේ එක පැත්තකින් සම්පූර්ණයෙන්ම ඕපන් කිචන් එකක් විදිහට තමයි කිචන් එක පාවිච්චි කරන්නේ. පුංචි කිචන් එකක් තියෙන්නේ. මේකේ ප්‍රමාණය අඩි 7යි අඩි 10ක ප්‍රමාණයේ කිචන් එකක් තියෙන්නේ. ඒ කිචන් එකේ L හැඩයට අපි පාවිච්චි කරලා තියෙනවා පැන්ට්‍රි කබඩ්. L හැඩයට පැන්ට්‍රි කබඩ් පාවිච්චි කරන එකෙන් ගොඩක් හොඳ ඉඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන ඔක්කොම දේවල් ටික මේකේ තියාගන්න පුළුවන්. මුලින්ම තියෙනවා ෆ්‍රිජ් එක. ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති සිංක් ඒරියා එක. ඒ කියන්නේ වොෂ් ඒරියා එක. ඊට පස්සේ තියෙනවා බර්නර් එක. ඒ කියන්නේ අපේ ලිප. ඊට පස්සේ පැන්ට්‍රි ඒරියා තමයි. ඔක තමයි පැන්ට්‍රි එකේ ලේඅවුට්. ඒ කියන්නේ කිචන් එකේ ලේඅවුට් එක. කිචන් එකෙන් අපි එළියට යන්න මේ නිවසේ එළියට යන්න පුළුවන් වෙන විදිහේ දොර තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි මේ දොරට පාවිච්චි කරන්නේ ස්ලයිඩින් ඩෝ එකක්. එහෙම ස්ලයිඩින් ඩෝ එකක් පාවිච්චි කරන්නේ මේ පුංචි අවකාශයක් පුංචි ඉඩක් තියෙන හින්දා දොරක් යනකොට යන ඉඩත් අපි ප්‍රොජෙක්ට් ගන්න උත්සාහ කරලා තිනවා මේ නිවසේ. මම දැන් මෙන්න මේ ඒරියා එක ගැන තමයි කතා කරන්නේ. මේ නිවස 2 bedroom නිවසක්. ඒ කියන්නේ කාමර දෙකක් තියෙන නිවසක්.
මේ නිවසේ දෙපැත්තට කාමර දෙක තියෙනවා. කාමර දෙකම මම දැන් මේ ප්ලෑන් එකේ පාවිච්චි කරලා තියෙන එකම සයිස් කාමර දෙකක්. ඒ කියන්නේ අඩි 10 ප්‍රමාණයේ කාමර දෙකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ කාමර දෙකට මැදිව තියෙනවා බාත්රූම් එකක්. ඒ බාත්රූම් එක සාමාන්‍ය ප්‍රමාණයේ බාත්රූම් එකක්. ඒ කියන්නේ අඩි 5යි අඩි 5මාරක් පළල අඩි 6ක් දිග බාත්රූම් එකක් තියෙන. ඒ කියන්නේ හොඳට ඉඩකඩ තියෙනවා. හොඳට ඉඩ පහසුකම් තියෙන විදිහට තමයි බාත්රූම් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. මම මේ දැන් කතා කරපු මේ දේවල් ටික තමයි මේකේ බිම් සැලැස්මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සැලැස්මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි. දැන් මම කතා කරන්නේ මේ නිවසේ පෙනුම ගැන. මේ නිවසේ පෙනුමත් අපි වියදම අඩු කරගන්න පුළුවන් වෙන විදිහේ පෙනුමක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් ත්‍රිමාන ඡායාරූප වලින් ත්‍රිමාන වීඩියෝ වලින් ඔයගොල්ලන්ට මේ නිවසේ පෙනුම සම්පූර්ණයෙන්ම එන විදිහ හරි විදිහට පෙන්නනවා. මේක පෙනුමට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හරි ඇත්තටම මොඩර්න් ටයිප් පෙනුමක් තමයි තියෙන්නේ. බොක්ස් මොඩල් කියලා ඔයගොල්ලෝ කතා කරන විදිහේ පෙනුමක් තමයි මේ නිවසේ තියෙන්නේ. මම ඒ වගේ පෙනුමක් මේ නිවසට අරන් තියෙන්නේ. මොකද මේකේ හදිම සිම්පල් වහලකින් තමයි මේ නිවස වහලා තියෙන්නේ. එහෙම කරන්නේත් වියදම අඩු කරගන්න බලාපොරොත්තු වෙන්න තමයි. මේකට අපි පාවිච්චි කරන්න හිතන් ඉන්නවා ඇස්බෙස්ටෝස් තාඩු වලින් සෙවිලි කරපු වහලක්. ඒ වගේම ඒ වහල යටට අපි සීලිමක් කරනවා. අයි පැනල් පිස් සීලිමක්. ඒකෙන් තමයි අපි මේකේ වියදම අඩු කරගන්නේ. මොකද ඒක ෆිනිෂින් වහලකට යනවට වඩා ගොඩක් වියදම අඩු වෙන විදිහ දෙයක්. ඒත් ඔයගොල්ලන්ට පේනවා ඇති මොඩර්න් ටයිප් පෙනුමක් තියෙන්නේ. ඉස්සරහා කාපොච් එකක් තියෙනවා. කාපොච් එකට පොලිකාබනේට් වහලක් යොදාගෙන තිනවා යකඩ සෙක්ෂන් එකත් එක්ක. ඊට පස්සේ මේකේ කොටස් එක අපි බලමු කිචන් එකේ තියෙන කොටස එක කියුබ් එකක් විදියට අරන් තිනවා. ඊට පස්සේ බෙඩ්රූම් වල ඉදේපස බෙඩ්රූම් එකේ එක කොටසක් එක කියුබ් එකක් විදියට. අනිත් කොටස අනිත් විදියට. එතකොට ඒ කොටස් වලට විවිධ වර්ණ පාවිච්චි කරලා ලස්සනට අලංකාරව නිර්මාණය කරලා තිනවා. හොඳ පෙනුමක් තියෙන මේ නිවස. ඒ වගේම තමයි පිටුපස ඉඳන් ඉදිරිපසට තමයි ඇංගල් වෙලා තියෙන්නේ වහල. එහෙම වෙලා තියෙන එකෙන් ඉස්සරහ බිත්ති ගොඩක් ඉස්සෙනවා. ඒ ඉස්සෙන එකෙන් ගොඩක් හොඳ පෙනුමක් තනි තට්ටුවේ නිවසක් වුණාට හොඳ පෙනුමක් එන විදිහට මේ නිවස අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා මේ පුංචි භූමි භාගය ඇතුළත. හරි. දැන් අපි බලමු මේ වීඩියෝ එකේ අද තියෙන වැදගත්ම කොටස ගැන. ඒ කොටස තමයි කොහොමද මේ නිවස ලක්ෂ 50කට නිර්මාණය කරන්නේ. අපි මුලින්ම පටන් ගමු අත්තිවාදමෙන්. අත්තිවාදම දාලා පස් පුරවන ඒ දේවල් ටිකට. ඒකට මම පාවිච්චි කරලා තියෙනවා ලක්ෂ 7ක මුදලක්. මම මෙතෙන්දි මේ නිවස නිර්මාණය කරගන්න තෝරගත් අත්තිවාදම තමයි සාමාන්‍යයෙන් කළුගල් බැඳලා කරන අත්තිවාදමක්. කළුගල් බැඳලා කරන අත්තිවාදමක් තෝරගෙන ඒකට තමයි පස් පුරවලා එපින එක තමයි මට්ටම් කරලා ඒක නිර්මාණය කරගන්නේ. ඒ කොටසට මම වියදම් කරනවා මේ නිවසේ ලක්ෂ 7ක මුදලක්. අත්තිවාදම කොටසට. ඒක තමයි පළවෙනි කොටස. ඊට පස්සේ තියෙන්නේ අපිට ඉත්ති ටික බැඳලා ඊට පස්සේ ලින්ටල් දාගෙන ඊට පස්සේ ඒක ගෙබල් ලෙවල් වෙනකන් උස්සගෙන ඒ දේවල් කරගන්න මම වෙන් කරනවා ලක්ෂ 10ක මුදලක්. එතෙන්දි යම් කිසි වැඩ කොටසක් තියෙන හින්දා දැන් මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ පිටි මදින එක කිව්වහම ඒ අධියදේ වැඩ ටික වියද කරගන්න මම මේ වගේ ගාණක් යනවා කියන එක තමයි කියන්නේ. මොකද අපි මේක දීර්ඝ විදිහට හැමදේම තවත් බ්‍රේක් ඩවුන් එක කතා කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ නැත්තේ කාල වේලාව ගොඩක් යන හින්දා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් අපි මෙන්න මේ බිත්ති බඳින මේ දේවල් වැඩ ටික වියද කරගන්නවා ලින්ටල් දා ගන්නවා ඒ ටික ඔක්කොම වියද කරගන්නවා ඊට පස්සේ වහල ගන්න පුළුවන් වෙන තත්ත්වයට වියද කරගන්නවා ලක්ෂ 10කට. මම මේ නිවසේ බිත්ති ගොඩනගා ගන්න බිත්ති ටික උඩට ගන්න පාවිච්චි කරන මැටීරියල් එක තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන සිමෙන්ති ගල්. අපි මේ නිවස නිර්මාණයේදී අඩු වියදමට ලක්ෂ 50කට නිර්මාණය කරනවා කියලා කිව්වට මේ කිසිම කන්ස්ට්‍රක්ෂන් එකේ කිසිම දෙයකින් අඩුවක් කරලා නැහැ. මොකද සාමාන්‍යයෙන් පාවිච්චි කරන මැටීරියල් සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල් ඒ විදිහටම පාවිච්චි කරලා තමයි මේ වියදම් ඔක්කොම හදලා තියෙන්නේ. අද දවසට යන දේටුත් එක්ක. හරි. ඊට පස්සේ තියෙන කොටස තමයි වහල. වහල මම කලින් කතා කරා වගේ ඇස්බෙස්ටෝස් වහලක් තමයි කරන්නේ.
ඒ වහලටත් දැවදඬු ගොඩක් අඩුවෙන්ම භාවිතා වෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. මොකද මේ නිවසේ දිග පළල තියෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඔයගලන්ට පේනවා ඇති මම කිචන් එක තියෙන ඒරියා එකට පාවිච්චි කරලා තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එකක්. ඊට පස්සේ අඩි 10යි 10 කෑල්ලක් තමයි සම්පූර්ණයෙන්ම අපිට ඉතුරු වෙන්නේ. එතකොට ඒ දෙක අතර අපිට පුළුවන් දැවදඬු පාවිච්චි කරන්න. දැවදඬු දාලා ගොඩක් ලොකු ස්පෑන් එකක් නැති හින්දා ඒ හැමදේම කරලා තියෙන වියදම අඩු කරගන්න. ඩිසයින් එකෙන් වියදම අඩු කරගන්න. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපිට පුළුවන් ඩිසයින් එකෙන් හරි විදිහට වියදම අඩු කරගන්න. මොකද මම දැන් මෙතෙන්දී ලොකු ස්පෑන් එකක් ලොකු පළතරයක් පාවිච්චි කළා නම් ඒ පළතරයට දරන්න පුළුවන් වෙන විදිහට අපිට වහල නිර්මාණය කරගන්න වෙනවා. අපිට දැන් මේකේ බිත්ති තියෙන හින්දා මැද්දේ අඩි 10න් 10ට කිසිම ප්‍රශ්නයක් නැතුව වහලක් හදාගන්න එක හරිම පහසුයි. සාමාන්‍ය ප්‍රමාණයේ දැවදඬු පාවිච්චි කරලා වහලක් කරගන්න පුළුවන්. මම මේ වහල නිර්මාණය කරන්න ඒ වැඩ ටිකට පාවිච්චි කරනවා ලක්ෂ 9ක මුදලක්. ඊට පස්සේ තියෙන ෆිනිචර්ස්. ඒ කියන්නේ කපලාලු කරන එක. කපලාලු කරන්න මම පාවිච්චි කරනවා ලක්ෂ 6ක මුදලක්. කපලාලු කරලා ඇතුලේ මේ වහල වැහෙන්න අයි පැනල් සීලිමක් කරලා වියර කරන්න ලක්ෂ 6ක මුදලක් මම වෙන් කරලා තියෙනවා මේ බජට් එකේ. ඊට පස්සේ කොටස විදිහට මම ගන්නවා ඇලුමිනියම් දොර ජනේල. ඔයගොල්ලන්ට පේනවා ඇති දොරවල් දෙකක් තියෙනවා. ඉදිරිපස්ස දොරයි පිටිපස්ස දොරයි. ඒ දොරවල් දෙක අපි ලීවලින් කරනවා. ඊට පස්සේ ජනෙල් ඔක්කොම අපි කරනවා ඇලුමිනියම් වලින්. කාමර දෙකේ හා බාත්රූම් එකේ දොරවල් වලට අපි පාවිච්චි කරනවා එකටත් දැව දොරවල් තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි අපි දොරවල් වල පාවිච්චි කරන මැටීරියල් ටික. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට දැක්කහම පේනවා ඇති අපි පාවිච්චි කරලා තියෙන ජනේල වල ප්‍රමාණයන් එහෙම කොහොමද කියන එක. කාමර වලට පාවිච්චි කරලා තියෙනවා අඩි 4.7 ජනේල දෙකක්. ඊට පස්සේ අපි බාත්රූම් එකට මේ පාවිච්චි කරලා තියෙනවා දිග ෆෑන් ලයිට් එකක්. ඒ වගේම සාලෙට බිම ඉඳන් උඩටම තියෙන ජනේලයක් ඉස්සරහට විතරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ ඩයිනින් ඒරියා එකට අපි අඩි 6ක් පළල අඩි 4ක් උස ජනේලයක් පාවිච්චි කරලා තියෙනවා. ඕක තමයි අපි ජනේල් ටික පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දොරවල් වල සයිස් එක ඉදිරිපස්ස දොර අඩි 3.5 පළලයි. කාමර වල අඩි 3. ඊට පස්සේ බාත්රූම් එකේ 2.5. පිටිපස්සේ එළියට යන දොරත් අඩි 3. ඔක තමයි ඩෝර් ඇන්ඩ් වින්ඩෝ ෂෙඩියුල් එක. මම මේ කතා කරන හැම දෙයක්ම ඔයගොල්ලන්ට මේ තිරේ මම ඔයගොල්ලන්ට කොටසෙන් කොටස පෙන්නනවා. ඒ දේවලුත් එක්ක අපි දීපත් ගමන ත්‍රිමාන ඡායාරූප ඇතුළේ පෙනුම පෙන්නන වීඩියෝස් එක්කත් මේ වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ ගැන හොඳ අදහසක් ගන්න. සරල වටින ගයක් නිර්මාණය කරගන්න එක ගැන. ඊළඟ කොටස විදිහට මම ගන්නේ වයරින් එක. වයරින් එක ඊට පස්සේ බාත්රූම් වල වලවල් කපන එක, වලවල් හදාගන්න එක. ඒ දේවල් ඔක්කොටම මම වේදම් කරනවා ලක්ෂ 4ක්. ලක්ෂ 4කින් මම හිතනවා මේ දේවල් ටික ඔක්කොම කරගන්න පුළුවන් කියලා. මොකද අපි මේකේට දැන් පාවිච්චි කරලා වයරින් ප්ලෑන් එකක් අපි මුලින්ම නිර්මාණය කරගෙන අවශ්‍ය කරන තැන් වලට විතරක් අවශ්‍ය කරන ලයිට් දාගෙන ඊට පස්සේ අවශ්‍ය කරන විදිහට සොකට් අවුට්ලට්ස් පාවිච්චි කරලා තමයි අපි මේ නිවස නිර්මාණය කරන්නේ. එතකොට අපිට ඒ දේවල් වලට ලක්ෂ 4ක් අපි වේදම් කරන්න එස්ටිමේට් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන කොටස තමයි පින්තාරු කරන එක. මම පින්තාරු කරන එකට පාවිච්චි කරනවා ලක්ෂ 2ක මුදලක්. මොකද ලක්ෂ 2කින් මට මේ ඉක්කදම සම්පූර්ණයෙන් තීන්ත ගාලා වියර කරගන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නේ මේ මුළු නිවසම පාවිච්චි කරනවා සුදු පාටින්. ඒ වගේම මම කොටසක් දෙකක් විතරක් වෙන පාටක් පාවිච්චි කරනවා එළියට. ඇතුළත් කාමරවල සමහරක් බිත්ති මම වෙනස් පාටවල් පාවිච්චි කරලා තියෙනවා. එක බිත්ති කොටසකට විතරක්. කියන්නේ ප්‍රධාන වශයෙන් මම පාවිච්චි කරන්නේ සුදු පාට කියන වර්ණය. ඒ වර්ණෙත් එක්ක මුහු කරන්න තව එක වර්ණයක් පාවිච්චි කරනවා. කාමර වලට වගේ විශේෂයෙන්. මොකද එහෙම කරන්නේ මේ කාමර වල ඉඩ මට ටිකක් ලොකු කරලා පෙන්නන්න ඕනේ වෙනවා. ඒ දේවල් වලට මම තව පාටක් පාවිච්චි කරනවා. වර්ණ වලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි මේ දේවල් ගැනත් වීඩියෝ එකකින් කතා කරමු. ඊට පස්සේ තියෙන්නේ බාත්රූම් එක. බාත්රූම් එකේ වැඩවලට ලිවින් ඒරියා එක, ඩයිනින් ඒරියා එක ටයිල් කරන වැඩවලට මම වියදම් කරනවා ලක්ෂ 6ක මුදලක්. 6ක මුදලක් බජට් කරනවා. ලක්ෂ 6ෙන් මට මේ දේවල් ටික ඔක්කොම කරගන්න පුළුවන්. මම හොඳ ස්ටෑන්ඩඩ් තියෙන බාත්රූම් ෆිටින්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මේ බාත්රූම් ඇසසරීස් විදිහට පාවිච්චි කරන ඒවා ඔක්කොම ගන්නේ හොඳම ක්වොලිටි එකේ තියෙන දේවල්. මොකද අපිට පුළුවන් ලක්ෂ 6ක් වගේ මුදලකට ඒ හැම දෙයක්ම මේ විදිහට නිර්මාණය කරගන්න.
එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ලක්ෂ 50කට මේ නිවස සම්පූර්ණයෙන්ම බජට් කරලා තියෙනවා. මේ දේවල් ගැන තවදුරටත් කතා කරනවා නම් අපිට කතා කළොත් අපේ ඩොකියුමන්ට් එකක් තියෙනවා මේ වියදම් ටික ඔක්කොම නිර්මාණය කරපු වියදම් ලයිස්තුවක්. එතකොට මට ඒක ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ නිවස නිර්මාණය කරන්න මේ ගාන හදියටම යනවද කියන එක ගැන හදියටම බලා ගන්න අද දවසේ තියෙන රේට් එක. ඕගොල්ලන්ටත් 10000ක් ගන්න මං කියන්නම්. මේ නිවසේ වල්ගඩි ප්‍රමාණය තමයි වල්ගඩි 590ක් විතර තමයි තියෙන්නේ මේ නිවසේ වල්ගඩි ප්‍රමාණය. වල්ගඩි 600කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ නිවස ලක්ෂ 50 කියන මුදල වල්ගඩි 600න් අපි බෙදලා බැලුවොත් එහෙනම් වල්ගඩියක් නිර්මාණය කරන්න පිට රුපියල් 8000ක් වගේ මුදලක් මේ නිවසට නිර්මාණය කරන්න වැය වෙලා තියෙනවා වියදම. ඒ වගේ ගාණක් මේ කාලේ තියෙන රේට් එක හොඳටම ප්‍රමාණවත් නිවසක් නිර්මාණය කරගන්න. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නුවා මගේ මේ ප්ලෑන් එක ලක්ෂ 50කට නිර්මාණය කරගන්න පුළුවන් මම වියදම් ටික වෙන් කරගත්ත විදිහ. ඕගොල්ලොත් නිවසක් නිර්මාණය කරනකොට ඕගොල්ලෝ අපි හිතමු ඕගොල්ලෝ යම්කිසි මුදලක් තීරණය කරනවා. ඒ තීරණය කරන මුදල ඕගොල්ලන්ගේ නිර්මාණ ශිල්පියාට කියලා ඒකට ගැළපෙන විදිහට නිවසක් ඩිසයින් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අතේ තියෙන මුදල වෙන් කරන්න. වෙන් කරන්න කොටස් වලට. ඕගොල්ලෝ අත්විඳීමට මම මේ ගාන වියදම් කරනවා. මෙන්න මේ ගාන යයි අත්විඳීමට මම මේ ගාන අත්විඳීමට වියදම් කරනවා. එහෙම ඕගොල්ලෝ කොටස් වලට වෙන් කරලා තියාගත්තාම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන මුදල හරියාකාරව මැනේජ් කරන්න. දැන් මම මේකෙදි ඕගොල්ලන්ට පේන්නේ නැති මම පාවිච්චි කරේ කළු ගල් අත්විඳීමක්. කළු ගල් අත්විඳීම නැතුව පොළොව හොඳ තත්ත්වයක තියෙනවා නම් හොඳ පොළොවක් නම් අපිට පුළුවන් නම් ටයි බීම් අත්විඳීමකට යන්න. එතකොට තවත් මේ මුදලක් ඕගොල්ලන්ට අත්විඳීමෙන් ඕගොල්ලන්ට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ මුදල තව දෙයකට පාවිච්චි කරන්න. මම මේ නිවසේ ටයිල් කරලා තියෙනවා ලිවිං ඒරියා එකයි ඩයිනින් එකයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතනවා නම් ලිවිං ඒරියා එක ඩයිනින් එකට මට ටයිල් ඕනේ නැහැ. දැන් ඊට වඩා ගොඩක් හොඳ මැටීරියල් අලුත් මැටීරියල් ඇවිල්ලා තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් විදිහ. අපි හිතමු වයිනයිල් ටයිල් එකක් පාවිච්චි කරනවා කියලා. වල්ගඩියක් නිර්මාණය කරන්න 300ක් 400ක් අතර ගානක් තමයි යන්නේ. එතකොට ටයිල් වලට වඩා වියදම සෑහෙන්න අඩුයි. කල්පැවැත්මත් ගොඩක් හොඳ කල්පැවැත්මක් තියෙනවා. මේන්ටේනන්ස් කොස්ට් එකත් ගොඩක් අඩුයි ඒ වගේ අලුත් මැටීරියල් වල. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටයිටේනියම් කරන්න. නැත්නම් සිමෙන්ති කට් ඇන්ඩ් පොලිෂ් කරන්න පුළුවන්. කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් වලට යන්න පුළුවන්. එතකොට තවත් මේකෙන් ගාණ ඉතුරු වෙනවා. අපි හිතමු ඊට පස්සේ ඩෝර් ජනෙල් ලී වලට යන්නේ නැතුව ඔයාලට පුළුවන් නම් ඇලුමිනියම් වලට යන්න. නැත්නම් UPVC වලට යන්න. ඒ දේවල් වලින් වියදම අඩු කරගන්න පුළුවන්. අනිත් එක ඇලුමිනියම් දැන් ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වෙලා තියෙනවා. මොකද ලී වලට වගේ මේන්ටේන් කොස්ට් එකක් ගොඩක් වෙලාවට යන්නේ නැහැ. අනිත් එක තමයි සිවිලිම. වහල ඔයා ඔලු දාන්න නැතුව ඇස්බෙස්ටෝස් හරි නැත්නම් යකඩ ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරලා වහල කරනවා නම් හරි එහෙම කරනවා නම් නැත්නම් ඔයා කෙලින්ම ෆිනිෂිං වහල ගහන්න නැතුව නිකන් සාමාන්‍ය වහලකින් මේ සෙවිලි කරගෙන ඊට පස්සේ ඒකට යටින් අයි පැනල් වගේ මැටීරියල් එකක් පාවිච්චි කරලා නැත්නම් ජිප්සම් වගේ මැටීරියල් එකක් පාවිච්චි කරලා සීල්මක් කරගන්නවා නම් වියදම අඩු කරගන්න පුළුවන්. ඒ දේවල් වලින් තමයි වියදම කියන එක අඩු කරගන්න ගොඩක් වෙලාවට කරන්න ඕනේ. අනිත් වැදගත්ම කාරණේ තමයි ඕගොල්ලෝ අඩු වියදමෙන් නිවසක් නිර්මාණය කරන්න හදනවා නම්. මේක තමයි මම හිතන්නේ වියදම අඩුවෙන් කරගන්න ඕගොල්ලෝ කරන්න ඕනේ මූලිකම දේ, වැදගත්ම දේ. ඒක තමයි ඕගොල්ලෝ නිවස නිර්මාණය කරනකොට සම්පූර්ණයෙන් මේ නිවස නිර්මාණය කරන කාර්යය යම්කිසි සමාගමකට පවරන්න නැතුව ඕගොල්ලන්ට පුළුවන් නම් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකින් ලේබල් එක අරගෙන ඕගොල්ලෝ මැටීරියල් සයිට් එකට ගෙනත් දීලා ඕගොල්ලෝ සයිට් එක ටිකක් බලලා ඕගොල්ලන්ට පුළුවන් නම් එහෙම මහන්සි වෙලා ඕගොල්ලන්ගේ නිවස නිර්මාණය කරගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අඩුවෙන් කියන්නේ අඩු මුදලකට නිවස නිර්මාණය කරගන්න. මම මේ කියලා තියෙන ගණන් වලට අදියටම ඒ ගණන් වලටම කරන්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට. මම මේ කියන උපදේශ වලට නිර්මාණය කරගන්නවා නම්. අනිත් වැදගත්ම දේ තමයි සැලැස්ම. සැලැස්මක් නිර්මාණය කරගන්නකොට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට උත්සාහ කරන්න නිවැරදි හරියාකාර සැලැස්මක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අපි හිතමු ගොඩක් වෙලාවට සැලැස්මක් කියලා ප්‍රාදේශ සභාවේ අප්‍රූවල් එකක් දෙන ඩ්‍රොයින් එකක් විතරක් කරගන්න නැතුව සම්පූර්ණයෙන් කන්ස්ට්‍රක්ෂන් එක කරන්න උවමනා වෙන සෑම දෙයක්ම කරගන්න එක. මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ නිර්මාණය කරන නිවස මොන වගේද කියන එක ගැන. මොකද ප්‍රාදේශ සභාවට දෙන විදිහේ ලොකු
A1 A0 වගේ ෂීට් එක කරන එක සැලැස්මක් අරගත්තාම ඕගොල්ලන්ට සමහරක් වෙලාවට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා හොඳම දේ තමයි ඕගොල්ලෝ නිර්මාණ ශිල්පියත් එක්ක කතා කරලා ඔහුට කියලා ලේඅවුට් ප්ලෑන් එකක් නිර්මාණය කරගෙන ඒ ලේඅවුට් ප්ලෑන් එක ඊට පස්සේ ඕගොල්ලෝ ගිහිල්ලා බලලා ඕගොල්ලෝ ඔහුත් එක්ක කතා කරලා ඊට පස්සේ ලේඅවුට් ප්ලෑන් එක කොහොමද නිර්මාණය කරාම එන්නේ කියන එක 3D එකකින් වගේ නිර්මාණය කරගෙන බලන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද එතකොට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ මොකද්ද නිර්මාණය කරන්න කියන එක. ඕගොල්ලන්ගේ ගේ කොහොමද නිර්මාණය කරන්න කියන එක ගැන. ඊට පස්සේ ඕගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝයින් එක කියන්නේ ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝයින් එකක් ඊට පස්සේ ප්ලම්බින් ලේඅවුට් එකක් කොහොමද බඩ ටික දාගන්න ඕනි කියන එක ගැන අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ රූෆ් ඩීටේල් අපි තුන් වහල කොහොමද ගහන්න වහල කොහොමද යොදා ගන්න ඕනි කියන එක ගැන ඒ හැම දෙයක් ගැනම මුලින්ම සැලසුම් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පස්සේ වෙනස් කරන්න වෙන දේවල් කඩන්න වෙන දේවල් වගේ දේවල් ගොඩක් අඩු වෙනවා. ඒ දේවල් වලින් තමයි වියදමක් නිවසක් නිර්මාණය කරගන්නකොට වියදමක් අඩු කරගන්න ඕනේ. හොඳයි. එහෙනම් අද අපි කතා කරා හරිම පුංචි ලස්සන නිවසක් ගැන. 2 bedroom නිවසක් අඩු වියදමින් නිර්මාණය කරගන්න පුළුවන්. මම මේ වගේ නිවසක් ගැන කතා කරන්න ගොඩක්ම පෙළඹුණේ. ගොඩක් අය අහන්නේ ලක්ෂ 50කට නිවසක් නිර්මාණය කරගන්න බැයිද? මගේ ළඟ තියෙන ලක්ෂ 60යි ඒකෙන් නිවසක් නිර්මාණය කරගන්න බැයිද? ඒ වගේ ගොඩක් අය අහන හින්දා තමයි අපි මේ වගේ නිවසක් නිවස නිර්මාණයක් ඕගොල්ලන්ට අරගෙන ආවේ. මම හිතනවා ඕගොල්ලෝ යම්කිසි දෙයක් එකතු කරගන්න නැති කියලා ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා මේ නිවස සැලසුම්